ජපන් යතුරු පැදි මුළු ලෝකෙම රජ කරගෙන ඉද්දි ඒ යොක්කොම කනපිට හරවන්න ජර්මනියෙන් පාරට දාපු එකම එක මිනි මෝරෙක් ගැන අහලා තියෙනවද? රේස් ට්‍රැක් වල ඉන්න අනිත් හැම බයික් එකක්ම තප්පර ගානකින් දූවිලි කරලා දාන තාක්ෂණී මුදුන් මල් කඩ. මේක පාරේ යන වාහනයක් නෙවී රෝද දෙකේ බැලිස්ටික් මිසයිලයක්. යකඩ හීන එක්ක ජීවත් වෙන ඔයාලා වෙනුවෙන් ඔක්ටෝමාස්ටර් අපි අද ගෙනාවේ සූපර්බයික් කලාවේ අසමසම ජර්මන් යක්ෂයා BMW S1000RR. 2009 අවුරුද්දේදී මේ යක්ෂයාව මුලින්ම පහරට දාද්දී මුළු ලෝකෙම පුදුම වුණා. විශේෂයෙන්ම මේකේ තිබුණු අර අමුතුම මුහුණුවර. එක පැත්තක ලොකු රවුම් ලයිට් එකකුයි අනිත් පැත්තේ උල්වුණු ලයිට් එකකුයි තියෙන මේ අසමමිතික ඒසිමෙට්‍රිකල් පෙනුමට කොල්ලෝ ආදරයට කිව්වේ ඒලියන්යි. එහෙමත් නැත්තම් පිටසක්වල පෙනුම කියලා. මේක දැක්ක ගමන් පාරේ ඉන්න අනිත් වාහනවලට දැනුනි මාරාන්තික බයක්. මේ මිනි මෝරාගේ හදවත තමයි 999cc ධාරිතාවකින් එන ඉන්ලයින් 4 ද්‍රව සිසිලන එන්ජිම. මේක ඇතුලේ තියෙන ලොකුම මැජික් එක තමයි BMW ල හඳුන්වා දුන්නු shift cam තාක්ෂණය. මේකින් කරන්නේ එන්ජිමේ වැල්ව් වල ටයිමිංగ్ වෙනස් කරන එක. ඒ කියන්නේ අඩු RPM වලදී බයික් එක පට්ට ස්මූත්. හැබැයි 9000 RPM සීමාව පනිද්දී එක පාරටම කෑම් ෂාෆ්ට් එක මාරු වෙලා මේක අශ්ව බල 205කට වඩා පිට කරන පාලනය කරන්න බැරි මෘගයෙක් බවට පත් වෙනවා. ගියර් එක දාලා ත්‍රොටල් එක අඹරනකොට මේ බයික් එකෙන් එන ත්වරණිය ඇක්සලරේෂන් වචන වලින් විස්තර කරන්න බැරි තරම් භයානකයි. හැබැයි අර බය හිතෙන ඒලියන් පෙනුම වෙනස් කරලා 2019න් පස්සේ BMW ලා මේකේ සම්පූර්ණයෙන්ම අලුත් පරම්පරාවක් ගෙනාවා. ඒක තමයි මේ අලුත්ම සමමිතික සිමෙට්‍රිකල් LED මුහුණුවර. හරියට ස්ටෙල්ත් ෆයිටර් ජෙට් එකක් වගේ. ඒ විතරක් නෙවී මේ අලුත් මාදිලියට M පැකේජ් එකකින් වින්ග්ලෙට්ස් එහෙමත් නැත්තම් කාබන් ෆයිබර් තටු එකතු කළා. වේගයෙන් යද්දි වාතය කපාගෙන ගිහින් ඉස්සරහ රෝදේ බිමටම තද කරලා තියාගන්න. ඩවුන් ෆෝස් මේ තටු වලින් මාරම සපෝට් එකක් දෙනවා. බර කිලෝග්‍රෑම් 197ක් වගේ ඉතාමත් අඩු නිසා මේක රේස් ට්‍රැක් වල කෙලින්ම මරණීය වේගයයි. ඔයා පරණ ඒලියන් අයි පෙනුමට ආදරය කළත් අලුත් පරම්පරාවේ දියුණු පෙනුමට ආදරය කළත් BMW S1000RR කියන්නේ යකඩ හීනවල අග්‍රගණ්‍යම මුදුන් මල් කඩක්. කවදා හරි දවසක මේ මිනි මෝරාගේ පිට උඩින් වාඩි වෙන්න හීන දකින්න හැමෝම අනිවාර්යෙන්ම මේ වීඩියෝ එක ෂෙයා කරන්න. යකඩ හීනවල ඇත්තම කතාව ඉතාමත් නිවැරදිව දැනගන්න ඕටෝමාස්ටර් YouTube channel එක වගේම අපේ Facebook page එකත් දැන්ම ෆලෝ කරලා තියාගන්න.